මෙවර කාන්තා ආලෝක කුසලාන තරගාවලියේ 20 වන තරගයේ ඊයේ රාත්‍රියේදී නිමාටපත් වුණා. තරගයේ පැවැත්වුණේ එංගලන්ත කණ්ඩෑම සහ ඉන්දිය කාන්තා කණ්ඩෑම අතරයි. තරගයේ කාසේ වාසයේ ජයග්‍රහණය කළ එංගලන්ත කාන්තා කණ්ඩෑම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව එංගලන්ත කාන්තා කණ්ඩෑම පන්දුවර 50 අවසානයේදී කඩුළු 8ක් දැවි ලකුණු 288ක් ලබා ගැනීමට සමත් වුණා. එංගලන්ත කාන්තා කණ්ඩෑමේ ප්‍රථම කඩුල්ලට ටමී සමගින් ඇමී පන්දු 96කදී ලකුණු 73ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුණා. කෙසේ වෙතත් ටමීගේ ඉනිම ලකුණු 22කට සීමා වීමත් සමගින් එම සබඳතාව බිඳ වැටුණා. පන්දු 43කින් වාර්තා වූ ඇයගේ ඉනිමට 4 පාර 2ක් ඇතුළත් දෙවන විකට්ටුවට ඇමී සමගින් හෙදර් නයිට් පන්දු 31ක් තුලදී ලකුණු 25ක් එක් කළා. කෙසේ වෙතත් ඇමීගේ ඉනිම දීප්ති සර්මා හමුවේ ලකුණු 56කට බිඳ වැටීමත් සමගින් එම සබඳතාවද අවසන් වුණා. පන්දු 68කින් වාර්තා වූ ඇයගේ ඉනිමට 4 පාර 8ක් ඇතුළත් ඉන් අනතුරුව තෙවන විකට්ටුවට හෙදර් නයිට් සමගින් නායිකා නැට් පන්දු 106කදී ලකුණු 113ක විශිෂ්ට සබඳතාවක් පිහිටුවීමට සමත් වුණා. කෙසේ වෙතත් නැට්ගේ ඉනිම ලකුණු 38කට සීමා වුණා. පන්දු 49කින් වාර්තා වූ ඇගේ ඉනිමට 4 පාර 4ක් ඇතුළත් සිව්වන විකට්ටුවට හෙදර් නයිට් සමගින් සොපියා පන්දු 34කදී ලකුණු 37ක් එක් කළා. කෙසේ වෙතත් දුවද්දී දැවී යාමකට ලක් වූ හෙදර් නයිට්ගේ ඉනිමද ලකුණු 109කට සීමා වුණා. පන්දු 91ක් තුලදී වාර්තා වූ ඇගේ ඉනිමට 4 පාර 15ක් සහ 6 පාර 1ක් ඇතුළත් 7 වන විකට්ටුවට ලකුණු 5ක් පමණක් එක්වන විට සොපියාගේ ඉනිමද ලකුණු 15කට සීමා වුණා. ඉන් අනතුරුව 6 වන විකට්ටුවට ලකුණු 3ක් පමණක් එක්වන විට ඇලීගේ ඉනිමද ලකුණු 2කට සීමා වුණා. 7 වන විකට්ටුවට ඩෑම් සමගින් එමා පන්දු 14කදී ලකුණු 19ක් එක් කළා. එමා ලකුණු 11යි. ඩෑන් පන්දු 13කදී නොදවී ලකුණු 19යි. 4 පාර 2ක් ඇගේ ඉනිමට ඇතුළත්. එංගලන්ත කාන්තා කණ්ඩෑම ලකුණු ලබා ගැනීමේදී ප්‍රථම පන්දුවර 10 තුලදී ලකුණු 44ක් රැස් කළා. පන්දුවර 20ක් වන විට ලකුණු 92ක් රැස් කළා. පන්දුවර 30ක් වන විට ලකුණු 137ක් රැස් කළා. පන්දුවර 40ක් වන විට ලකුණු 214ක් රැස් කළා. පන්දුවර 45ක් වන විට ලකුණු 252ක් රැස් කළා. එංගලන්ත කාන්තා කණ්ඩෑමේ ලකුණු ලබා ගැනීමේදී පළවැන්න 73දී දෙවැන්න 98දී තෙවැන්න 211දී සිව්වැන්න 249දී පස්වැන්න 254දී හයවැන්න 257දී හත්වැන්න 276දී අටවැන්න 280දී බිඳ වැටුණා. පන්දු යැවීමේදී දීප්ති සර්මා පන්දුවර 10කදී ලකුණු 51කට කඩුළු 4යි. චාරණී පන්දුවර 10කදී ලකුණු 68කට කඩුළු 2යි. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දිය කාන්තා කණ්ඩෑම පන්දුවර 50 අවසානයේදී කඩුළු 6ක් දැවී රැස් කළේ ලකුණු 284ක් පමණයි. මේ සමගින් සුපිරි වටේට සුදුසුකම් ලබාගත් තෙවන කණ්ඩෑම බවට පත්වීමට එංගලන්ත කාන්තා කණ්ඩෑම ඊයේ සමත් වුණා. ඉන්දිය කණ්ඩෑමේ පළමු විකට්ටුව ලකුණු 13දී බිඳ වැටුණා. ප්‍රාතිකාල් ලකුණු 6යි. ඉන් අනතුරුව දෙවන විකට්ටුවට මන්දනා සමගින් හර්ලින් පන්දු 42ක් තුලදී ලකුණු 29ක් එක් කළා. හර්ලින් පන්දු 31ක් තුලදී ලකුණු 24යි. 4 පාර 5ක් ඇගේ ඉනිමට ඇතුළත්. කෙසේ වෙතත් ඉන් අනතුරුව තෙවන විකට්ටුවට හර්මන්ප්‍රීත් සමගින් මන්දනා පන්දු 122ක් තුලදී ලකුණු 125ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුණා. හර්මන්ප්‍රීත්ගේ ඉනිම ලකුණු 70කට සීමා වුණා. පන්දු 10කින් වාර්තා වූ ඇගේ ඉනිමට 4 පාර 10ක් ඇතුළත් සිව්වන කඩුල්ලට මන්දනා සමගින් දීප්ති සර්මා පන්දු 66කදී ලකුණු 67ක් එක් කළා. කෙසේ වෙතත් මන්දනාගේ තීරණාත්මක විකට්ටුව අවශ්‍යම මොහොතේදී ලකුණු 88ක් ලබා සිටියේදී දවා ගැනීමට ස්මිත් සමත් වුණා. පන්දු 94කින් වාර්තා වූ ඇගේ ඉනිමට 4 පාර 8ක් ඇතුළත් ඉන්දිය කණ්ඩෑමට ජයග්‍රහණය සඳහා අවසන් මොහොතේදී ඉතා පහසු ඉලක්කයක් හිමි වුණා. ඒ අනුව අවසන් පන්දු 30 තුලදී ලකුණු 36ක්, අවසන් පන්දු 18 තුලදී ලකුණු 27ක ඉලක්කයක් හිමි වුණා. කෙසේ වෙතත් ඉන්දිය පස්වන විකට්ටුවට දීප්ති සර්මා සමගින් රිචා පන්දු 22ක් තුලදී ලකුණු 26ක් එක් කළා. නමුත් රිචාගේ ඉනිමද ලකුණු 8කට සීමා කරමින් එංගලන්ත කණ්ඩෑම තරගයේ ජයග්‍රහණය වෙත තවත් ලං වුණා. 6 වන විකට්ටුවට ලකුණු 6ක් පමණක් එක්වන විට දීප්ති සර්මාගේ ඉනිමද ලකුණු 50කට සීමා කිරීමට සොපියා සමත් වුණා.
පන්දු 57කින් වාර්තා වූ ඈගීනිමට 4/5ක් ඇතුළත්. ඉන් අනතුරු අටවන විකට්ටුවට අමන්ජෝත් සමගින් ස්නේහා පන්දු 19කදී නොබෙදුණු ලකුණු 22ක් එක් කළා. මෙහිදී ඉන්දිය කණ්ඩෑම 47 වන පන්දුවාරයේ වන විට ලකුණු 262ක් ලබා ගනිමින් පහසු ජයග්‍රහණයක් වෙත යමින් සිටියත් එංගලන්ත පන්දු යවන්නයන් අවසන් පන්දුවාර කිහිපයේදී අඩු ලකුණු සහ කඩුළු දවා ගැනීම හේතුවෙන් මෙම තරගයේදී එංගලන්තයට විශිෂ්ට ජයක් හිමි වුණා. අමන්ජෝත් පන්දු 15කදී නොදවී ලකුණු 18යි. 4/2ක් ඈගීනිමට ඇතුළත්. ස්නේහා පන්දු 9කදී නොදවී ලකුණු 10යි. ඉන්දිය කණ්ඩෑම ලකුණු ලබා ගැනීමේදී ප්‍රථම පන්දුවර 10 තුලදී ලකුණු 42ක් රැස් කළා. පන්දුවර 20ක් වන විට ලකුණු 104ක් රැස් කළා. පන්දුවර 30ක් වන විට ඉන්දිය කණ්ඩෑම ලකුණු 163ක් රැස් කළා. ඒ වන විටත් එංගලන්ත කණ්ඩෑම ලබා තිබුණේ ලකුණු 137ක් පමණයි. ඉන්දිය කණ්ඩෑම පන්දුවර 40ක් වන විට ලකුණු 227ක් රැස් කළා. පන්දුවර 45ක් වන විට ඉන්දිය කණ්ඩෑම ලකුණු 253ක් රැස් කළා. ඒ මොහොත වන විට එංගලන්ත කණ්ඩෑම කඩුළු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 252ක්. ඉන්දිය කාන්තා කණ්ඩෑමේ කඩුළු බිඳ වැටීම දෙස බැලීමේදී පළවැන්න 13දී දෙවැන්න 42දී තෙවැන්න 167දී සිව්වැන්න 234දී පස්වැන්න 256දී සහ හයවැන්න 262දී බිඳ වැටුණා. පන්දු යැවීමේදී නැට් පන්දුවර 8කදී ලකුණු 47ට කඩුළු 2යි. මේ සමගින් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයට ප්‍රබල සටනක් නිර්මාණය වී තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩෑමහට අවසන් පූර්ව වටේට යාමේ බලාපොරොත්තු තබා ගැනීමට නම් අද බංගලාදේශයට එරෙහිවත් පාකිස්තාන තරගයත් ඉහළ ලකුණු වේගයක්ද සමගින් ජය ගැනීම අනිවාර්ය කරුණක් වනවා. තවද ඉන්දු නවසිලන්ත තරගයෙන් නවසිලන්ත කණ්ඩෑම ජයගත යුතුයි. ඉන්දිය බංගලාදේශ තරගයේ ඉන්දිය කණ්ඩෑම ජයගැනීමේ වැඩි අවස්ථාවක් පවතිනවා. තවද නවසිලන්ත එංගලන්ත තරගයෙන්ද එංගලන්ත කණ්ඩෑම ජයගත යුතුයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩෑමද බංගලාදේශ පාකිස්තාන තරගයේ ජයගන්නා පසුබිමක ශ්‍රී ලංකා ඉන්දුසා නවසිලන්ත ප්‍රසාද ලකුණු සංඛ්‍යාවන් 6ක් බැගින් සමාන වඩු ඇති. එසේ සිදුවන්නේ නම් අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා ගන්නා සිව්වන කණ්ඩෑම දල ලකුණු වේගය අනුව සිදුවනු ඇති. පැයම් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියටත් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.